අම්මා සුපිරියට නිින්ද ගියා. මොකද මේ උදේ පාන්දර කෝල් ගන්නේ? හෙලෝ උපුලා කියපන්. මම මොනවා රිසාට් ඇවිල්ලා? අඩෝ මේ මගේ පොඩි ෆෝන් එක බන් තියෙන්නේ. ඒකෙන් බලන්න බෑ. උඹලා කොහෙද ඉන්නේ? එතනද? හරි හරි මම එන්නම්. මේ පොඩ්ඩක් මගේ රිසාට් එකත් බලපන්කෝ. විභාගයන්ගේ ගහගනින්කෝ. 74යි 55යි 25යි 8 මං ඉඳපන් මං එන්නම් පොඩ්ඩක් බලලා තියපන්කෝ මං එන්නම්. ඔන්න පුතේ අපි කට්ටියම විභාගෙ කිව්ව විදියටම පාස් ඈ. උඹලා ඔක්කොටම මේ තුනයිනේ මටත් ඒ තුනයි. ඉතින් කියපන්කෝ උඹලගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා දැන්. උඹ දන්නවනේ ඉතින් උපුලා මං කෙලින්ම ඉංජිනේරුවෙක් තමයි ඈ. මාසෙට ලක්ෂ 2-3 තමයි හම්බෙන්නේ. දැන් කෙලින්ම බං ඒ පැත්තට පොඩ්ඩක් බහින්න ඕනි. දැන් රිසාඩුත් තියෙන එකේ ගේමක් ගහන්න ඕනි බං. උඹට කියන්න පුලා මගේ නම් අනාගත බලාපොරොත්තුව බැංකුවක වැඩ කරන්න තමයි ඈ. දැන් රිසාඩුත් තියෙන එකේ කොහොමද ගැම්ම? ටයි එකක් දාගෙන ඒසි කාමරේක වැඩ කරද්දී ඒකෙම බැංකුවක තමයි මම නම් වැඩ. අම්මට සිරි එහෙනම් ඉතින් ආයි ෆිට් තමයි ඈ. මම නම් කෙලින්ම ડોක්ටර් තමයි බං ඉතින් ආයි. කෙලින්ම රිසාඩුත් තියෙන එකේ දැන් කෙලින්ම කැම්පස්. ඊට පස්සේ අවුට් වුණ ගමන් කෙලින්ම ડોක්ටර් කෙනෙක් ඈ. උඹලා වරෙන් බෙහෙත් ගන්න ඈ මන් ළඟට. අය මොනවා ආනවද උපුලා? පණ ඇදීටියක් තුඹ ළඟට තමයි එන්න බෙහෙත් ගන්න ඈ. මේ ඒක නෙවෙයි බං. මේ සඳුනට මොකද බං රිසාඩ්? ඕක ෆේල් වෙන්නද නේ? ඕක මෝඩයානේ බං. පඩයා. අම්මෝ උඹ මේ මොනවා ආනවද රංගුට්ටා? ඕක විෂයන් 3 ෆේල් බං. ඕක මෝඩයානේ. මේ මං උදේ ඕකට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මේ ඌගේ විභාගංකෙත් මට කිව්වා ඕකට ෆෝන් එකක්වත් නැහැ නේ බං. ඕක හිඟන්නනේ. ඊට පස්සේ මම බැලුවට පස්සේ විෂයන් 3 ෆේල් ඕක. දැන් ඌ මෙතෙන් දෙයි. මම රිසාඩ්ට කිව්වේ නැහැ ෆේල් කියලා. ඌ මෙතෙන් ඩාවට පස්සේ අපි ඌගෙන් පොඩි ආතල්ලක් ගමු. දන්නවනේ පොඩ්ඩක්. ඕක මෝඩයානේ බං. ආතල්ලක් ගමු ඉඳපන් වෙනකන් ඕක. අම්මට සිරි මගේ උන් ටික මොකද වෙන්නේ? මොනවා වෙන්නද සඳුනා ඉන්නවා ඉතින්. අඩෝ මේ මගේ රිසාට් කොහමද බං? දන්නෙත් නෑ බං කියපන්කෝ මගේ රිසාට් කොහමද කියලා. අඩෝ සඳුනා මෙහෙමයි. උඹ විෂයන් 3ම ෆේල් කියපන්කෝ බං. අඩෝ එහෙමද බං? අඩෝ අපරාධය. එතකොට බං මේ උඹලගේ රිසාට් කොහමද? උඹ දන්නවනේ ඉතින් සඳුනා රංකුට්ටයි සුද්දයි මායි ගැන. අපි තුන් දෙනාට මිතින් ඒ තුනයි ඈ. අපිට තමයි වැඩිම රිසාට් ඉතින්. උඹ නම් ෆේල් බං. උඹ විභාගේ ෆේල් වෙලා මොනවා කරන්නද බං හිතන් ඉන්නේ? අඩෝ මේ සඳුනා මම මෙහෙම කිව්වට උඹ තරහ වෙන්න නම් එපා. අඩෝ අද කාලේ විභාගේ ෆේල් වුණාම මොකුත් කරගන්න බෑ බං. විභාගේ ඕනේ නේ බං. විභාගේ ෆේල් නම් ඉතින් හිඟා ගන්න තමයි තියෙන්නේ උඹට. මොකක්ද යකෝ උඹ විභාගෙත් ෆේල් ඈ. මේ සඳුනා උඹ දැන්ම ඉඳලා හිඟා ගන්න පොට් එකක් හොයාගනින්. විභාගයක් නැතුව මොකුත් කරන්න බෑ බං අද කාලේ. ඒකින්දා හිඟා කන්න ලෑස්තියක් නේද බං සුද්දා? අය මොනවා ආනවද උපුලා? අඩෝ විභාගේ ෆේල් කියන්නේ ඉතින් ජීවිතේම ෆේල් වගේ තමයි ඈ. අඩෝ ජීවිතේ දිනන්න විභාගේ පාස් වෙන්න ඕනි බා. උඹ ඉතින් හිඟා කාපා. උඹගේ 2.50 බයිසිකලෙත් තියාගෙන ලේන්සුවත් එලාගෙන පේමන්ට් එකේ හිඟා කාපන්. අපි ඉතින් අද ඉඳලා ලොකු ජොබ් තමයි කරන්නේ බං. උඹට ඉතින් අපේ වාහන හොදන්න, අපේ සපත්තු පිහදාන්න, ඒවට මෙවට ඉතින් කතා කරන්න නේද බං උපුලා? අනිවාර්යෙන් සුද්දා. අඩෝ විභාගේ ෆේල් කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නෑ බං. විභාගේ නැතුව කරන්න කිසි දෙයක් නෑ. උඹට ඉතින් හිඟා ගන්න තමයි සඳුනා තියෙන්නේ. එහෙනම් සඳුනා හොඳට හිඟා කාපන්. අපි අද ඉඳලා ලොකු තැන්වල ලොකු ජොබ් කරන්නේ ඈ. එහෙනම් අපි ගිහින් එන්නද බං? හරි බං. එහෙනම් උඹලා ගිහිල්ලා වරේ. එහෙනම් උඹලා හොඳට වැඩ ටික කරගනින්කෝ. උඹලට ජය වේවා. සඳුනා පොඩ්ඩක් ඉඳපන්කෝ උඹට දෙන්න දෙයක් තියෙනවා. මේ රුපියල් 1000 තියාගෙන මේ උඹගේ මේ 2.50 බයිසිකලෙට මේ ටයරයක් දාගනි.
මං දැක්කා මේ පස්සා ටයරේ හොඳටම ගෙවිලා තියෙනවා. ඒකට ටයරයක් දාගනි. අඩෝ ඇයි බං උඹලා මට මෙහෙම කතා කරන්නේ? මං විභාගේ ෆේල් වුණේ ඉන්නද බං? අඩෝ ඇයි බං උඹලා එහෙම කියන්නේ මට? හිඟන්න. එහෙනම් සඳුමි ගන්න අපි ගිහින් එන්නම් ඈ. උඹ විභාගේ ෆේල් කියන්නේ උඹට කරන්න කිසි දෙයක් නෑ බං. හිඟා ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි යනවා ඈ. එහෙනම් ජය වේවා හිඟන්න අපි ගියා. සඳුනි ගන්න අපි ගිහින් එන්නම් ඈ. විභාගෙත් ෆේල්. උඹ හිඟා ගාපන් අපි යනවා. බයි. මම හිඟන්නේ නෙවෙයි යකෝ. නෑ කොහොමත් මම හිඟන්නේ නෙවෙයි. බලපල්ලා මං උඹලට වඩා හොඳ තැනකට එනවා මම යකෝ. මම හිඟන්නේ නෙවෙයි යකෝ. මම හිඟන්නේ නෙවෙයි. උඹලට මේ කිව්ව කතාවල නෑ. උඹලට වඩා හොඳ තැනකට මම එනවාමයි. අනිවාර්යෙන්ම එනවාමයි. ලොකු ජොබ් කරන උඹලද මේ විභාගේ ෆේල් වුණේ මමද කියලා බලාගමු. ජීවිතේ ගොඩ දාගන්න මං දැන් මොකක්ම හරි කරන්න ඕනි. අනිවාර්යෙන් මොකක්ම හරි කරන්න ඕනි. මොකද්ද මං කරන්නේ? සල්ලි ගෙවා ගන්න ක්‍රමයක්. හෙලෝ කූරා උඹ කොහෙද ඉන්නේ බං? හරි බං සඳුනා. අපි සෙට් එමුකෝ ඉඳපන්කෝ. කවුද බං රංකුට්ට කතා කරේ? මේ මගේ යාළුවෙක් බං. උට පොඩි උදව්වක් ඕනේ වෙලා. අපිටත් ඒ වැඩේට සෙට් වෙන්න පුළුවන්. යමන්කෝ. වැඩේ හරියට කරොත් අපි ඔක්කොම ගොඩ යමන්කෝ හම්බෙන්න. අම්මට සිරි සඳුන මගේ එකා. එන කාලෙකින් අම්මට සිරි මගේ ෆිට් එක කූරා දැක්ක කල් බං. ඉතින් සඳුනා මොකද්ද බං කේස් එක? එදා ෆෝන් එකෙන් හරියට කතා කරගන්නත් බැරුණානේ. මට කියපන්කො මොකක්ද උනේ කියලා. අඩෝ මේකයි බං කූරා උනේ. මං යාළුවා කියලා හිතන් හිටපෙවුම් උම්මහ නරුමයෝ බං. උම්මට අපහාස කරන්න පුළුවන් හැම විදියටම අපහාස කරා බං. මට හිඟන්න කිය මං විභාගේ ෆේල් වුණා කියලා. මට ඕනි බං කූරා. උන්ට වඩා හොඳ තැනකට අනිවාර්යෙන් යන්න ඕනි බං. අනිවාර්යෙන් යන්න ඕනි. මොකද උම්මට හිඟන්න කිව්ව එකට අනිවාර්යෙන්ම මොකක්ම හරි කරන්න ඕනි බං. මල් ළඟ පොඩි ප්ලෑන් එකක් තියෙනවා. උඹලා කැමතිද කියපන්කෝ වැඩේට? අයියෝ සඳුනා ඕවා මොනවද බං? විභාග කියන්නේ පාස් වෙන්න ඕනි දෙයක්ද බං? අඩෝ අද බලපන් ලෝකේ ඉහළම තැන්වල ඉන්න උ විභාග පාස් කරපු උන්ද බං. අනේ රෙද්ද විභාග. අඩෝ ගොඩ යන්න විභාග ඕනේ නෑ බං. උත්සාහයයි කැපවීමයි තියෙනවා නම් ඕන ගේමක් ගහන්න පුළුවන්. උඹට ඕනි සප්පයක් මන් දෙන්නම් බං. උඹ කරපු දව මට කවදාවත් අමතක නෑ සඳුනේ. කවදාවත් අමතක නෑ. ඉතින් උඹ මගේ බොක්කෑ. උඹ වෙනුවෙන් මං පණ උනක් දෙනවා බං. ඉතින් අය දන්නවනේ උඹ. අය ඔය 2.50 ගේම් නේ අපි ගාව ඈ. අද එකක් හෙට එකක් එහෙම ඩයල් එකක් නෙමෙයි. උඹ දන්නවනේ ඉතින් මේ කූරා ගැන සඳුනා. ආය මම මොනවද බං උඹ ගැන දන්නේ නැත්තේ? ඒකනේ බං උඹටම මම මේ වැඩේට කතා කරේ. එතකොට කවුද මම මේ පිටිපස්සා ඉන්න ඩයල් එක? සඳුනා උඹට කියන්න බැරුණානේ. මේ අපේ කළුගල් මල්ලි ඈ. ආයි ඉතින් ෆිට් එකක් තමයි ඈ. උඹට ඕන සපෝට් එකක් දෙයි ඉතින්. මගේ බොක්කක් ඉතින් ඈ. අය මට නැති බැරි වෙලාවට මූ තමයි ඉතින් මං ගැන හොයලා බලන්නේ. මට සලකන්නේ මූ තමයි. අපේ කළුගල් මල්ලි සඳුන්නයව දන්නව නේද උඹ? ඔයා මේ මොනවා අහනවද කූරයියා? මොකද අප්පා මං සඳුන්නය ගැන දන්නේ නැත්තේ. කූරයියා ඉතින් හැම වෙලේම සඳුන්නය ගැනමනේ කියන්නේ ඉතින්. ආයේ සඳුන්නය ගැන මං හොඳට දන්නවා. සඳුන්නයියා ඕනි උදව්වක් මේ ගල් මල්ලි කරලා දෙන්න මෑ. කළුගල් මල්ලි ඕනි උදව්වක් කරලා දෙනවා ඉතින් සඳුන්නයට. කියන්න සඳුන්නයියා මොකද්ද කරන්න ඕනි? අඩෝ උඹලා දෙන්නගේ වචනේත් ඇති බං මට. මෙන්න මේකයි බං කරන්න තියෙන්නේ. මන් ළඟ ඉන්නවා ඩයල් එකක්. උට කියලා මට සපත්තු අඩු ගානට ගන්න පුළුවන් බං. අඩුම ගානට ගන්න පුළුවන්. අපි මේ සපත්තු අරගෙන බං ඔය තියන්නේ බං eBay දරස් ඉක්මන් එකේ එහෙම දාමු බං සපත්තු. දාලා විකුණමු බං. ඔය ගෙවල් වලටත් එක ඩිලිවරි පාරකුත් දාමු.
ඒතර අපිට සල්ලි ටිකක් කීයක් හරි හොයාගන්න පුළුවන් බං. මේක අපි හරියට කරොත් බං අපි ඔක්කොම ගොඩේ ගොඩ මොකද කියන්නේ? ඒ සඳුනා දැන් තත්ත්වය මොකද්ද බං? කොහොමද දැන් වැඩේ? මෙහෙමයි බං කූරා. දැන් නම් account ටික ඔක්කොම හදලා ඉවරයි. දරාස් එකේ, eBay එකේ, ඉක්මන් එකේ account ටිකත් හදලා ඉවරයි. අපි ළඟ තියෙන සපත්තු ටිකක් දැන් මං මේ site වලට දාලා තියෙන්නේ බං. එතනින් දැන් කට්ටිය බල්ලා order එකක් දාපු ගමන් අපිට තියෙන බං සෙනිගේක delivery පාරක් දාන්න තමයි තියෙන්නේ. අය වෙලා ගන්නවද නේ ටක් ගාලා පැක් කරා. ගාන delivery කරා. අපි දැන් order එකක් එනකම් බලාගෙන ඉමු බං. අය ඉතින් කූරා රෙඩි පිට ඉන්නේ අය ඩිලිවරි පාර දෙන්න ඉතින් සට ගාලා අය. ඒ කූරා අඩෝ එකපාර ඕඩර් දෙකක් ආවා කියපන්කෝ. ඕඩර් දෙකක් ආවා. මේ කුරුණෑගලට අර අපි ළඟ අර කහපාට සපත්තු තියනවනේ. කහපාට සපත්තු ජෝඩු දෙකයි අය කොහෙද බං? නුවරට මේ අර නිල් පාට එක තියෙන්නේ. නයික් එක නිල් පාට එක. ඒකෙන් හතරකුයි. උඹ මේ කුරුණෑගල එක ළඟයිනේ. ඒක දැන් ගිහිල්ලා ඩිලිවර් කරපන්. අනිත් එක කුරිය පාරක් දාපන්කෝ නුවරට. හරිද? හරි. උඹ ඔතන ওই වැඩේ බලාගනි. මේ මායි මේ කළුගල් මල්ලි අර වැඩ ටික කරගන්න. උඹ දැන් ඔතන වැඩ ටික බලපන්කෝ. තව ඕඩර් ආවොත් අපි දෙන්නට කෝල් එකක් දීලා කියපන්. හරිද? හරි බං. මං අනිවාර්යෙන් කියන්න. අපේ වැඩේ නම් හරියාගෙන වගේ එන්න බං. හරි එහෙනම් අපි ගේම ගහමු. උඹලා දැන් මේ අර සපත් දෙක ඩිලිවර් පාර දාපන්කෝ. මේ අර නුවර එක හොඳට පාර්සල් කරලා කුරියකට දීපන්. හරිද? ඒ අඩෝ සඳුනා සට ගාලා බං ඕඩර් එන්නේ. මේ සිංගප්පූරුවට සපත්තු 40ක් ඉල්ලලා යකෝ. අඩෝ නුවරට සපත්තු 72යි. කොළඹට 112ක්. අඩෝ ඕඩර් එනවා බං බලාගෙන ඉද්දි මේ ටක් ගාලා රාජු මාමට එන්න කියලා රාජු මාමගේ ලොරිය මේ ඩිලිවරි කරන්න තියෙන හැම තැනකටම මේ සපත්තු දාලා යමු බං මේ ගල්කූර මල්ලිත් එක්ක. අඩෝ කූරා කළුගල් මල්ලි අඩේ ඕඩර් එනවා නවතින්නේ නෑ බං. අඩෝ මේ ටක් ගාලා මේ තියෙන සපත්තු ඔක්කොම අර පෙට්ටි ටිකට පැක් කරලා රාජු මාමගේ ලොරියට දාලා අපේ ඕඩර් ඉල්ලන හැම තැනකටම ගිහිල්ලා දාමු. මේ කළුගල් මල්ලි ඔයාට යන්න පුළුවන් මේ රාජු මාමගේ ලොරියේ මේ ටික ඔක්කොම දාලා වරෙන් මල්ලි ඉල්ලන හැම තැනටම දීලා වරෙන්. හරිද තේරුණා? අය මොනවා අහනවද සඳුන් අයියා? දෙන්නම් වැඩේ සට ගාලා ඉතින් අය. අපිට හරියනවා නම් ඉතින් අය වෙන මොනවද? මේ කූරා උඹ ලැප් දෙකේම ඕඩර් ටික බලපන්. මායි මේ කළුගල් මල්ලි මේ සපත් ටික පැක් කරලා රාජු මාමගේ ලොරියට දාලා එන්න. එතකොට ඒ වැඩේ ලේසියිනේ. මේ හරියට බලාගෙන ඉන්න එන ඕඩර් ඔක්කොම කන්ෆර්ම් කරගනින්. එකක්වත් රිජෙක්ට් වෙන්න දෙන්න එපා. 200යි හරි සඳුනා මන් දෙකම බලාගන්න. අඩෝ ඕඩර් එනවා බම් මේ බලාගෙන ඉද්දි. හරි උඹලා මේ ටික පැක් කරපන්කෝ. ටග්ගල වැක් කරපන් මම මේ ටික බලාගන්න. අඩෝ කූරා කළුගල් මල්ලි අද මට පට්ට සතුටුයි බං. පට්ටම සතුටුයි. අපි මේ වැඩේ කරා බං කොහොම හරි. අපි වැඩේ කරා. අවුරුදු දෙක අපි වුණ මහන්සිය අද තමයි බං හරියටම හරියේ. අඩෝ මේ පැත්තේ තියෙන ලොකුම සපත්තු කරේ දැන් අපි තුන් දෙනාගේ බං. ඒ විතරත් අපිට දැන් ඕනි තරම් වැඩට මිනිස්සු ඉන්නවා. අපිට ඕනි තරම් සල්ලි තියෙනවා බං. අපිට ඕනි තරම් වාහන තියෙනවා. අඩෝ මට පට්ට සතුටුයි බං. අඩෝ වැඩක් නෑ කතා කරලා. අඩෝ සඳුනා මටත් පට්ට සතුටුයි බං. අඩෝ මේ සතුටට හැන්නෙන්නත් වෙනවා බං. අඩෝ උඹ හින්දා තමයි සඳුනා මේ හැමදේම උඹ එදා අපිට අර විදියට මේ ගැන කිව්වේ නැත්තම් කවදාවත් අපි මෙතෙන් එන්න බෑ බං. අඩෝ උඹට ගොඩක් පින් සඳුනා. ගොඩක් පින් සඳුනා. අනේ මහත්තයාගේ සපත්තු කඩේ මොකක් හරි වැඩක් දෙන්නකෝ මහත්තයා. මේ කඩේ ඉස්සරහා තියෙන වීදුරු ටික හරි පියහන්න. අනේ මහත්තයා මොකක් හරි වැඩක් දෙන්නකෝ මහත්තයා. හරි විජේපාල මම ඔයාලට වැඩක් දෙන්න. මේ රුපියල් 5000යි යන්නකෝ. මේ 5000න් ගිහලා අද ගෙදරට ඕනි බඩු ටික අරන් දෙන්න ගිහිල්ලා. හෙට ඉඳලා එන්නකෝ වැඩට. අනේ අපේ ලොකු මහත්තයාට පින් සිද්ධ වෙනවා මහත්තයා පින් සිද්ධ වෙනවා. මං හෙට ඉඳලා වැඩට එන්න. එහෙනම් මහත්තයා මං ගිහින් එන්න. හරි හොඳයි විජේපාල. එහෙනම් හෙට ඉඳලා වැඩට එන්නකෝ. ඒ අඩෝ මේ අතන ඉන්නේ අර සඳුනයානේ විභාගේ ෆේල් වුණ හිඟන සඳුනයානේ ඉන්නේ. මේ ඌට පොඩ්ඩක් කතා කරපන්කෝ. තව අතල්ලයක් දෙමු අදත්. හිඟන සඳුන් හිඟන සඳුන්. අම්මට සිරි මචල්ලා උඹලානේ. ඉතින් කොහමද බං? එන කාලෙකින් දැක්කේ. උඹලාට දැන් හොඳට හරි ගිහිල්ලා වගේ නේ ජොබ් එකේ. අඩෝ හිඟන්න
ඒකනේ බං උඹට එදා ඉඳලා කිව්වේ බං විභාගේ ෆේල් වුණොත් මොකුත් කරන්න නෑ බං හිගා ගන්න තමයි තියෙන්නේ. සල්ලි හම්බ කරන්න නම් විභාග පාස් වෙන්න ඕනි. මේ බලපන් අපි දැන් ලොකු ජොබ් කරන්න බලපන් අපිට දැන් කාර් එකකුත් තියෙනවා. බලපන්කෝ උඹ තාම හිටියා වගේමනේ බං. උඹට වාහනයක්වත් නෑනේ බං. ඒක තමයි කියන්නේ අකෝ විභාගේ පාස් වෙන්න ඕනි කියලා. අඩෝ හිඟන්න රුපියල් 10ක්වත් දෙන්නද මොනවා හරි කන්න. බලපන්කෝ බං උඹ ඊයා යකෝ. විභාගේ ෆේල් කියන්නේ ඉතින් ජීවිතේම ෆේල් වගේ තමයි බං. අයියෝ හිඟන්න. හිඟන්න. උඹලා පොඩ්ඩක් කොහොම ඉඳපන්කෝ. මට උඹලාට පොඩි බඩක් පෙන්නන්න තියෙනවා. ඇයි උඹ අපිට පෙන්නන්න යන්නේ? උඹ හිඟා කන විදියද? අම්මෝ හිඟන්න. පෙන්නපන් උඹ පෙන්නන්න යන ඔය බඩ. කළුගල් මල්ලේ රංකුට්ටා වරෙල්ලා. මොකද උඹලා තුන්දෙනා පුදුම වෙලා බලාගෙන ඉන්නේ. ඔව් යකෝ මේ වාහන දෙකම මගේ. උඹලා දන්නවද? මේ පැත්තේ තියෙන ලොකුම සපත්තු කම්පැනියත් මගේ යකෝ. ඒකේ සේවකයෝ 250කට වැඩිය මගේ යටතේ පඩියට වැඩ කරනවා. උඹලා ඒව මොකුත් දන්නේ නැහනේ. උඹලා මතකද? මට විභාගේ ෆේල් නින්දා මම මුළු ජීවිතේම ෆේල් කිව්වා. අන්න එතන තමයි උඹලා වරද්ද ගත්තේ බං. විභාගේ ෆේල් කියන්නේ ජීවිතේ ෆේල් නෙවෙයි බං. අනික විභාගේ පාස් වුණ හැම මිනිස්සෙම ජීවිතේ ජය ගත්තෙත් නෑ. විභාගේ ෆේල් වුණ හැම මිනිස්සෙම ජීවිතේ ෆේල් වුණෙත් නෑ. අන්න ඒක උඹලා හොඳට මතක තියාගනි. මතකද තොපි මට හිඟන්න කිය කිව්වා. අද බලපන් උඹලානේ බං හිඟන්නෝ. අවුරුදු 2ක් ගිහිල්ලා උඹලා තාම එක වාහනේ පාවිච්චි කරන්නේ. බලපන් උඹලා ඉන්න තැනයි අද විභාග ෆේල් වුණ මම ඉන්න තැනයි. උඹලා විභාග පාස් වුණා කියලා උඹලාට හම්බුන දෙයක් නෑනේ බං. උත්සාහය කැපවීමයි තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ බං. උබුල් ඒක නෙවෙයි. මං දැක්කා උඹලගේ කාර් එකේ මේ අර පස්සා ටයරේ මේ ගෙවිලා තියෙනවා. මල් රුපියල් මේ ලක්ෂයක් දෙන්න. උඹේ කාර් එකේ ටයර් 4 දාගනි. මේ රුපියල් 1000 තියාගෙන මේ උඹගේ මේ 2.50 බයිසිකලෙට මේ ටයරයක් දාගනි. මං දැක්කා මේ පස්සා ටයරේ හොඳටම ගෙවිලා තියෙනවා. ඒකට ටයරයක් දාගනි. උඹලාට ඉතින් ලක්ෂයක් වන්නත් කොච්චර කල් යනවද බං? එහෙනම් බං මං ගිහින් එන්නම්. උඹලාගේ ජීවිතේට කාවත් කොන් කරන්න එපා බං. තේරුණාද? උඹලා එදා මාව කොන් කරපු විදියට මං පට්ට විදියට අසරණ වුණා බං. පට්ටම විදියට අසරණ වුණා. අයි ජීවිතේට එහෙම කරන්න එපා බං. විභාග ෆේල් කියන්නේ ජීවිතේ ෆේල් නෙවෙයි. ඒකත් හොඳට මතක තියාගනි. තේරුණාද උඹලාට? අඩෝ සඳුනා මට සමාව යම් බං. මට සමාව යම් බං. අඩෝ හිතලා නෙවෙයි බං කිය සමාව යම් බං. කූරා කළුගල් මල්ලි වාහන දෙක ගනින්. කම්පැනි පැත්තට යන්නත් ඕනි. මේ හිඟන්නොත් එක්ක කතා කර ඉන්න වෙලාවක් නෑ බං. යමන්කෝ අපි. විභාග පාස් වුණ හිඟන්න ටික එහෙනම් මං ගිහින් එන්නම් ඈ. ඒක නෙවෙයි. උඹලගේ මේ ජොබ් එකේ පඩිමදින වරෙන් මගේ කම්පැනි වැඩ තියෙනවා. මේ සපත්තු පිහ දාන්න එතකොට අපේ වාහනේ මෝදන්න ගොඩක් වැඩ තියෙනවා. එහෙනම් වරෙල්ල මම මේ උඹලට ගාණක් වැඩියෙන් දෙන්න. එහෙනම් හිඟන්න ටික මං ගිහින් එන්නද? හිඟන්නෝ විභාග පාස් වුණ හිඟන්නෝ. ඈ බං ඌ කොහොමද බං එච්චර දිනුනේ විභාග ෆේල් වෙලා? ඈ